ආයිබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට මේ දිනවලදී පැවැත්වෙන මෙවර 20 ලෝක කුසලානින් සුපිරියට දෙනාගේ වටෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත් වූ බව මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් දන්නා කරුණක්. කෙසේ වෙතත් එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ දුර්වල ක්‍රීඩා විලාසයේ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වල අර්බුදකාරී වාතාවරණයක් මේ වන විට පැන නැගී තිබුණා. එහිදී ප්‍රධානතම ගැටලුව බවට පත්ව තිබෙන්නේ ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරුවන සනත් ජයසූරිය මහතා තවත් ඉදිරියට ඔහුගේ දූර කාලයේ තිබියදීම මෙවර 20 ලෝක කුසලානි ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ දුර්වල ක්‍රීඩා විලාසයේ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත් වීමට තීරණය කොට තිබීම හේතුවෙන් කෙසේ වෙතත් මෙම නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මේ වන විට නව පුහුණුකරුවෙකු වෙනුවෙන් අයදුම්පත් කැඳවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුව තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම 20 ලෝක කුසලානයේ මූලික වටෙන් ඉතාමත් හොඳින් තරඟ 3ක් පිට ජයග්‍රහණය කිරීමට සමත් වුණත් ඉන් අනතුරු සිම්බාබ්වේ කණ්ඩායම, එංගලන්ත කණ්ඩායම, නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම සමගින් ප්‍රබල පරාජයන් අත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබෙනවා. ඉතින් මෙම නිසාවෙන් තමයි මෙම ගැටලුකාරී වාතාවරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැන නැගී තිබෙන්නේ. ඉතින් මෙම හේතුව නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවූ අයදුම්පත් අතරින් මේ වන විට ප්‍රබල පුහුණුකරුවෙකු ඉදිරියෙන් පසු වන බවට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්තා කොට තිබෙන්නේ. එහිදී එංගලන්ත කණ්ඩායම නියෝජනය කළ සුපිරි පිතිකරුවෙකු මෙන්ම 2026 ලෝක කුසලානයේ දක්වා ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දැනූ ජොනතන් ට්‍රොට් මහතා ඉදිරියෙන් පසු වන බවට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්තා කොට තිබෙන්නේ. ඉතින් එහිදී ජොනතන් ට්‍රොට්ගේ පුහුණුකාරීත්වය යටතේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම ප්‍රථම වරට ICC ලෝක කුසලානයක අවසන් පූර්ව වටේ දක්වා සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. ඉතින් මෙම ආකාරයෙන් හොඳින් වැඩ පෙන්නු පුහුණුකරුවෙකු තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට සලකා බලමින් සිටින්නේ සහ මේ වන විට ලැබෙන වාර්තාවලට අනුව සඳහන්ව තිබෙන්නේ ඔහු එහිදී වසර 2ක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්ටි ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිත බවට තමයි මේ වන විට වාර්තා වී තිබෙන්නේ. ඉතින් මේ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්නත් අමතක කරන්න එපා. මේ පිළිබඳ ලැබෙන සියලුම තොරතුරු එසැනින් අපි ඔබ වෙත ගෙනීමට සූදානම් සිටිනවා. subscribe කරලා දිගටම රැඳිලා ඉන්න අපේ YouTube නාලිකාවත් සමග එනම් හැම කෙනෙකුටම සුබ දවසක්.